කෙනෙක්. මේක පිටුතුනේ භෞතික ලෝකයෙන් ක්‍රියාත්මක වෙලා මේ සියල්ල පිළිබඳව එපා වීමක් ඇති කරගෙන පැත්තකට වෙලා ඉන්න තියෙන දෙයක් නෙමෙයි. මේක යථාබෝධය කරගෙන සම්මුති වශයෙන් කලයුත්ත කරගෙන රැකියාව කරගෙන ඉන්න පුළුවන් දහමක්. මේ මිනිස්සු දහම ගලප ගන්න ඕන තැනට නෙමෙයි ගලපගත්තේ. දහම ගලප ගන්න තියෙන්නේ කයට නෙමෙයි. දහම ගලප ගන්න තියෙන්නේ හිතට. හිතට ගලප ගන්න ඕන දහම අද මේ වෙනකොට කයට ගලපාගෙන ඉන්නේ. ගියොත් එහෙමයි පැවිද්දොත් එහෙමයි. කයෙන් තමයි රහත් වෙන්න හදන්නේ නිවන් දකින්න හිමින් ඇවිදලා හිමින් බලලා හිමින් වාඩි වෙලා. කයට නෙමෙයි පින්නතුනේ දහම ගලප ගන්න හිතට. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද පින්නතුනේ අර නිස්සාර භාවයේ සියල්ලම කයට ගලප ගන්න ගියොත් එහෙම ඒ රස්සාවකින් අත්හැරලා විද්‍යාත්මක සොයා ගැනීම වලින් අත්හැරලා පිරිසිදුකම පිළිවෙල හා සංවර්ධනයේ දියුණුව කියන එක අතහැර දාලා මෝඩෙක් පිස්සෙක් වගේ කොහෙට හරි මුළු ගැන් වෙලා ඉඳීවි. එහෙම නැතුව සක්‍රියව වැඩ කරන්න පුළුවන් ක්‍රියා කරන්න පුළුවන් කයෙන්. හැබැයි වැඩක් නැති බව තේරුම් අරගෙන තමයි වැඩියෙන් හොඳට වැඩ කරන්න පුළුවන්. දැන් රහතුන් වැඩ සිටි යුගයේ දේවල් අද දක්වාම තාමත් තියෙනවා. අපි වදින්නේ පුදන්නේ ඒවා. අනුරාධපුර පොළොන්නරු යුගය. මහරහතුන් වහන්සේලා වැඩ සිටි යුගයන්. බලන්න ඒ කාලේ තිබුණු සංවර්ධනයන් සහ නිර්මාණයන් කැටයම් ගල් වලින් කරන ලද ස්ථීර සාර ගොඩනැගිලි අදත් අපි දකිනවා බලනවා වඳිනවා පුදනවා. ඒකට හේතුව උන්වහන්සේලා කයට ගලප ගත්තේ නැහැ. ඔය මහරහතුන් පවා ඔය පන්සල් හදද්දී ඕවට gadol අදින්න නැති, ගල් අදින්න නැති, ගල් කැටයම් කරන්න නැති, සිතුවම් අදින්න නැති, සිතුවම් අදින්නන්ට උපදෙස් දෙන්නේ නැති. වෙහෙර විහාරාරාම ඒ වගේම ගිලන්හල් මහ ඇත් පොකුණු මහරහතුන් වහන්සේලාට ඒ පැම් පහසු වෙන්නේ මේ දේවල් ආදී උන්වහන්සේලා ඒ කාලේ නිර්මාණය කරලා තියෙනවා. අද කාලේ කයට